මෙහි ඉන්න ක්‍රිකටර්ස්ලා මෙහි ඉන්න සෙලිබ්‍රිටිස්ලා ගොඩක් මිස්ටර් මනෝජ් ළඟට එනවා වීසා ප්‍රොසෙස් එක හරියට කරන්නේ කොහොමද කියලා අහන්න. මිස්ටර් මනෝජ්ගේ ස්පෙෂැලිටි එක මොකක්ද? ඇයි මේගොල්ලෝ මනෝජ් ළඟට එන්නේ? ඔව් ඇත්තටම ගොඩක් ලංකාවේ සෙලිබ්‍රිටි ගැන අපි කියනවා ක්‍රිකටර්ස්ලා ආටිස්ට්ලා අපි ඇක්ටර්ස්ලා මේන ගොඩක් ඉන්න මම කියනවා ගවර්න්මන්ට් සර්වන්ට්ස්ලා ගොඩක් මාව අප්‍රෝච් කරනවා. ඒක තමයි විශ්වාසවත් බව. අපි අවුරුදු 21ක් ෆීල්ඩ් එකේ රැඳිලා ඉන්නවා ඇත්තටම මේ සම්බන්ධව ස්පෙෂලයිස් වෙනවා. ඒගොල්ලන්ට අපි හරියාකාරව ඇප්ලිකේෂන් එකට අපේ සක්සස් රේට් එක සෑහෙන වැඩි. ඒකින්ද ඒගොල්ලෝ අප්‍රෝච් කරන අනිතික ඒගොල්ලෝ සමහර කට්ටිය මාව රෙකමන්ඩ් කරලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ රහස්‍යභාවය අපි රකිනවා. ඒගොල්ලන්ගේ ડોකියුමන්ට්ස් ඕනේ. ඉතින් ගොඩක් කට්ටිය ඒගොල්ලෝ රාජකාර බහුල පුද්ගලයන්. ඉතින් ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් අපි කියනවා බෑන්ඩ් එකක් කරනවා නම් ප්‍රොග්‍රෑම් කරන්න අනිවාර්යයෙන් ඒගොල්ලෝ යන්න ඕනේ. ඒගොල්ලෝ වීසා සක්සස් වෙන්න ඕනේ. නැත්නම් ඒ ටුවර් එක නැතුවත් ඒක ගොඩක් ප්‍රශ්න වලට මොන පානවා. ඉතින් අපේ ස්පෙෂලයිස් එකක් කරලා තියෙනවා හැම ඒරියා එකක්. ඒක තමයි දැන්ටම මම අප්‍රෝච් කරලා තියෙන ගොඩක් අය සෙලිබ්‍රිටිස්ලා වීසා එක ගන්න. අනිත් එක මගේ වීසා ඔෆිස් එක තියෙන ඉතාමත් පහසු ස්ථානයක මොකද අප්‍රෝච් වෙන්න පුළුවන් VFS ආයතනයේ දැන්ට තියෙන බරකට ඒකට අල්ලපු ආයතනය. ඒකට හරි පහසු ඒකට ඇප්ලිකේෂන් එක මේ ස්ටාෆ් එක හරි ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් ඉන්නවා අපේ ලංකාවේ. මම හිතන්නේ මගේ ගැන සෑහෙන පැහැදිලිමත් තියෙන අවුරුදු 21ක් තුළ මම මේ සබ්ජෙක්ට් අපිට මොන හරි වීසා ඇප්ලිකේෂන්ස් වල ඉෂුස් තියෙනවා නම් නැත්නම් ડોකියුමන්ටේෂන් ප්‍රොසෙස් එකේ ප්‍රශ්න තියෙනවා නම් මිස්ටර් මනෝජ්ගෙන් ඇඩ්වයිස් එකක් ගන්න පුළුවන් කට්ටියට.